ගැව්වොත් තෝර නැත්තම් පේ වස විස දැකලා නෑ ලොවේ සුන්දර නගරයක් බ්‍රෝ මේ අම්මේ 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 අතරදෝ What's up silly boys and girls මොකද වෙන්නේ අද අපි අවිල තියෙන තවත් අලුත් ට්‍රැක් එකකට රියැක්ට් කරන්න ලිල් රෝමේ ප්‍රභාගේ ටික්ස් කූඩගේ තව ට්‍රැක් එකක් දැම්මා අපි මේ ට්‍රැක් එක බලන්න යන් අපි ගිහලා අනිවාර්යයෙන්ම subscribe කරන්න ලිල් රෝමේ ප්‍රභාව subscribe කරන්න ටික්ස් කූඩව subscribe කරන්න කියන්න ඕනේ ලිල් රෝමේ ප්‍රභායි ටික්ස් කූඩයි ආවා අපේ චෝසන් වන්න එපිසෝඩ් එකට ආවා අනිවාර්යයෙන්ම ගිහලා ඒක බලන්න පට්ටවාසි එපිසෝඩ් එක ඒකෙදි මේ ට්‍රැක් එක දානවා කියලා ඩ්‍රොප් කරනවා කියලා කියනවා මගේ අතෑරලා දාලා කියලා එකපාරට අපිත් බලන මොකක්ද අතෑරලා දාලා ට්‍රැක් එකේ නම අතෑරලා දාලා ට්‍රැක් එකේ නම ලිල් රෝමේ ප්‍රභා XTX කූඩ අතෑරලා දාලා ඔෆිෂියල් කලින් ට්‍රැක් එකකුත් දැම්මා වීඩියෝ කලින් එක දැම්මා හොට් සුපර්ස්ටාර් ටික්ස් කූඩ channel එකෙන් දැම්මේ අනිවාර්යයෙන්ම ගිහලා බලන්න ටික්ස් කූඩගේ ඇල්බම් එකක් ටික්ස් ටේප් 2 දාලා තියෙන ඒකට රියැක්ෂන් එකක් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න ටික්ස් කූඩත් එක්ක අපි වීඩියෝ එකක් දානවා පරණ channel එකෙන් දාන්නේ අනිවාර්යයෙන්ම ගිහලා බලන්න yes sir යන් අපි යන වීඩියෝ එකට අතෑරලා දාලා සිතුවිලිත් එක හිත රඟපාන ආයෙත් ඒ කාලෙන් දේවල් අරන් හදින්න ඒ ගෙවුන ඒ ජීවිතේ මං අත්හැරලා දාන රජ පවුලක ඉපදිදු පත්විය වේදනාව විඳ තරම් දෛවේ හිතවත් විය මේ ගමනේ ආශිර්වාදේ උන්නෙත් මුල අමතක කට්ටිය මගේ තාත්තා ඇඳට වැටුණු හින්දා මේ ඉරණම අත්විය මට මාත් නෑගේ කතා කරන්නේ තාත්තාත් මගේ ජීවිත හීන හුඟක් නෑ මගේ කුඩු විව්වත් මගේ තාත්තාව බැලුව අවුරුදු 17ක් තාත්තාත් ඇඳි වැටුණු වෙලාවක සාතන් ඇවිල්ලා පාර පෙන්න එක මාත්‍රාවකින් 2008 මට තැඩිය දෙන්නෙත් පණ වගේ හිටපු යාළුවා මගේ එළියට දේවල් පේන්නේ නෑ අලුයට ගින්දර ඇවිලීලා පසකට හැරුණා නැවතිලා අමුතුම කාලයක් පැමිණීලා තරවටු කරනවා කාලේ යාළුවෝ එක්ක ඉන්න බෑ ඇලවිලා අම්මා තාත්තා මගේ පවුලට ඇරෙන්න කාටවත්ම නෑ කැපවිලා රවටයි අපිව විශ්වාසෙමත් ලෝලියෙක් වුණා පිස්සාසේ මං තටු කවලා මග අතෑරලා දාපු කුරුල්ලෙක් වුණා හිස්සහසේ නෑ සොඳුරු ඒ මාරම කාලයක් අඳුරු ලෙබින්ද ගණ කමට වඩා වැඩි ඒ මගේ ඇහෙන් වැටු කඳුළු අඩෝ වාසි පට්ට වාසි ෆුල්ලර් බැක් ස්ටෝරි එක කියන්නේ කොහොමද ප්‍රභා වුණේ කියලා අඩෝ කියන්න මතකපදගේ පොඩ්කාස්ට් එකට ඇවිල්ලා කියනවා ෆුල් ලිල් රෝමේ ප්‍රභා පට්ටවාසි එපිසෝඩ් එක වන් ඒක මේක බැලුවද නෑබ මතක පදයකට එනවා ලිල් රෝමේ ප්‍රභා ඇවිල්ලා කියන ෆුල් බැක් ස්ටෝරි කියන කොහොමද මම පොඩි ෂෝට්ස් ගාලා එන මර යකඩ කොනිත්තන්න බෑ අඩෝ වාසි එපිසෝඩ් එක බලපන් පට්ටවාසිව කේක කියන ෆුල් බැක් ස්ටෝරි කොහොමද හැදුනේ කොහොමද ඒ කාලේ හිටියේ කොහොමද ඩිස් කරගත්තේ අර මේ 44ත් එක ඩිස් කරගත්ත සීන් එකට එන්න කලින් කෑලි ටික ෆුල් විස්තරයම කියන අඩ ඒකම තමා වේගෙත් එන එක ලස්සට ගලවලා තියෙන අර බින්දුවේ ඉඳලා ආපු විදිහ ඒ කියන්නේ තාත්තසනීප වෙන සීන් එකක් එක්ක තමයි අර ඔක්කොම අර ඌව පේන්නේ අර පොඩි එකා වගේ අර පොඩි ප්‍රභා වගේ ඒක අඩ චේන් අඩ මට ඒක ඒ වෙලාවේ තේරුන්නේ නැහැ කියා අර පොඩි ප්‍රභාව ඔකේ 2008 මට තැඩිය දෙන්නෙත් පණ වගේ හිටපු යාළුවා මගේ එළියට දේවල් පේන්නේ නෑ අලුයට ගින්දර ඇවිලීලා මම පසකට හැරුණා නැවති තැටිය දෙන්නේ 2008 පණ දෙන්න හිටපු යාළුවා චේන් කවුද ආශාද දන්න මගේ එළියට දේවල් පේන්නේ අලුයට ගින්දර ඇවිලීලා පසකට හැරුණා නැවතිලා අමුතුම කාලයක් පැමිණීලා තරවටු කරනවා කාලේ යාළුවෝ එක්ක ඉන්න බෑ ඇලවිලා අම්මා තාත්තා මගේ පවුලට ඇරෙන්න කාටවත්ම නෑ කැපවිලා රවටයි අපිව විශ්වාසෙමත් ලෝලියෙක් වුණා පිස්සාසේ මං තටු කවලා මග අතෑරලා දාපු කුරුල්ලෙක් වුණා හිස්සහසේ නෑ සොඳුරු ඒ මාරම කාලයක් අඳුරු ලෙබින්ද ගණ කමට වඩා වැඩි ඒ මගේ ඇහෙන් වැටු කඳුළු මගේ තටු බලන් බින්දෙව්වා මං තනියෙන්ම දෛවයත් මාව වැට්ටුවා මං හිටගත්ත හැම පඩියෙන්ම වැස්සක් ලං වෙනකොට සැරසෙයි හැම කඩියෙක්ම අත්දැකින් බහුල වෙද්දි දැනෙයි දේවල් කලියෙන්ම මතකයන් තියලා යන්න ආසයි මං පිය බායන්න පුතා ඇවිත් මට කියනවා තාත්තා මට පුළුවන් දැන් මමත් ඉන්නේ හර පීඩනින් මං අඩ ඔය කෑලි මං ඇහිලා තියෙනවනේ මට මේ බාස් ඇහිලා තියෙනවනේ බම් මීට කලින් ඕක ඒ කියන්නේ ඕක කියන අර ප්‍රෝග්‍රෑම් එකට හරි මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකකට ඇවිල්ලා කියනවා බං ওই බාස් ටික එයා මතක පදයකේ ඇවිල්ලා තමයි කියන්නේ බයි ඒකේ ෂෝට්ස් තමයි ගොඩක් ගිහිල්ලා තියෙන්නේ හරි හරි අඩ ඕකේ කියන කොන්ක්‍රීට් ගල් ගාපු සීන් එකක් තියෙනවා වගේ
අඩු ප්‍රෝග්‍රෑම් එක බලපු කට්ටියට මේ වීඩියෝ එක පට්ටි විදියට රිලේටඩ් දෙයි. yes sir නෑ දැනොත් ඉදාගන්න පුළුවන් මොකද්ද මුනේ කියලා සරසයි හැම කඩියෙක්ම අත්දැකින් බහුල වෙද්දි දැනෙයි දේවල් කලියෙන්ම මතකයන් තියලා යන්න ආසයි මං පිය බායන්න පුතා ඇවිත් මට කියනවා තාත්තා මට පුළුවන් දැන් ආයන්න. මමත් ඉන්නේ හරි පීඩනින් මං කියනවා පුතේ ඔයා යන්න මං හුරු වුණ 1000ක් ප්‍රශ්න අස්සෙත් උඹලට ගීයක් ගායන්න අඩු ආසීවා එක හිත රංගපාන ආයෙත් කාලෙන් දෙවල් අරන් හදින්න ඒ ගුණ ඒ ජීවිතේ මං අත්හැරලා දාන දේවල් වචන වලින් ලියනු බෑ ඒකේ වචන නම් කියනු බෑ සාරි සාරයි හිත තනියම රෑ අතර මං තායෙත් අනිතින් නෑ රාතවල් පසුත විලම් පිරුණු නෑ තවත් හදවතක් තම් පිඟුණු පාපෙට ගොදුරු වෙලා අඳුරු බෑ ඒ අත්තරගත්ත දේවල් තැන් මට තම්මත කයිලු එවිට බර හුවේ දැස දුක් මුසු සුමන් මෙකල කිරේ යති තමත් දෙන රිදුමන් වේදනා හුරු රෑ තනියෙන් නිද අසේ ගිල්ලන මයට හස්ස සිසාර පියම් බමින්ම ශ්‍රේෂ්ඨයෙක් නෙමෙයි ශ්‍රේෂ්ඨයෙක් කනට ගන්න නෑ මම බොරු කේස් බේස් අද වගේ නෙමෙයි හෙට මීට වැඩිය වැඩ දානවා මං රැප් ඕක කියනවා වේ චවසර් නම් එපිසෝඩ් එකේ කියනවා වේ බාස් ටිකව ශේෂ්ත්‍රයෙක් නමේ මං ශේෂ්ත්‍රයේ නෑබොරු කේස්වේස් මීට අද ඊට වඩා වැඩ දානවා මං හෙට රැප් ශේෂ්ත්‍රයේ සුසුමන් බාස් කිරේ යති තමත් දෙන රිදුමන් වේදනා අඩු පට්ට වාසි අර ස්ටෝරිය ඒක ඇවිල්ලා පට්ට වාසි බා එකකට ස්ටුඩියෝ එකේ සිසාර පියම් බමින්ම ශ්‍රේෂ්ඨයෙක් නෙමෙයි ශ්‍රේෂ්ඨයෙක් කනට ගන්න නෑ මම බොරු කේස් බේස් අද වගේ නෙමෙයි හෙට මීට වැඩිය වැඩ දානවා මං රැප් ශේෂ්ත්‍රයේ දෛවයේ දුරට විවර කරා මං මිනිස්සුන්ට හොඳ නිතර කරාපන් රාජාලියෙක් මෙන් කටුක කාලයක් ඇස් පන පිට මං ඉවර කරා කාලේ ගෙවේවි මගේ ජීවිතේ පෑනත් එක්කම වියපත් වෙයි මම සින්දුවක් දානවා කියද්දි රාජාලියෙක් වගේ කටුක කාලයක් මම ගෙව්වා කියලා කියන්නේ මචං ඒක රෙෆරන්ස් කරන්නේම රාජාලියාගේ බං අර මේ මොනවාද නියපොතු වැවෙනවා බං වැඩිපුර වැවිලා අර ඇතුළට මේ වෙන වැඩි වෙලා උට ඊට පස්සේ මුකුත් කරගන්න බැරි වෙනවා ඊට පස්සේ මචං උට කරන්න වෙන්නේ උගේ ඒ ටිකම කඩා ගන්න ඕනේ ඔව් නේ ඒක තමයි මං හිතන්නේ ඒක තමයි ඔය තව එකක් තියෙනවානේ අර හොට කඩලා වතුර බොන්න පොතු නෙමේ හොට තමයි හොට තමයි හරි හරි මොඩ්ඩා හොට වැටුනේ හොටයි මේකයි වැටලුණා මොඩ්ඩා බලන්න උට නෑ වතුර බොන්න බැරි සීන් එකක් ඇවිල්ලා අර ඔළුව හරි හරි මට සෝරි මයි බෑඩ් ඉවර කරා මං මිනිස්සුන්ට හොඳ නිතර කරාපන් රාජාලියෙක් මෙන් කටුක කාලයක් ඇස් පන පිට මං ඉවර කරා කාලේ ගෙවේවි මගේ ජීවිතේ පෑනත් එක්කම වියපත් වෙයි මම සින්දුවක් දානවා කියද්දිත් මාව වටන්න හදපුම් වියපත් වෙයි මේ කරාම සෝබා දාම් විසින් දෛවයේ නිසිලෙස ලියලා දෙයි මම මරුණත් මගේ සම්දුත් දෙයි උඹලට ජීවිතේ කියලා දෙයි මට ඕන දේ නෙමෙයි මං කරන්නේ කාලයයි අපිෝ එක්කෙන් කරන්නේ පොඩි කාලේ මං කරපු දේවල් තමා හුතු තොපි දැන් කරන්නේ කවුරුත් දන්නේ හරි පාර මොනාට කරන්නද ප්‍රතිප්‍රහාර දවසක් ඒ මිනි පෙට්ටියේ ඉස්සරයි මහ පාර දිගේ වැලි දාන මගේ තාත්තා මගේ යාඥා වුණා මගේ අයියා මගේ තාත්තා වුණා දෛවයේ එක්ක රණ්ඩු කරපු මම මගේ ගමන අන්තේ සාක්ෂාත් වුණා ඉරපත් වෙවි කය නම් ගමනක් නෑ කුහක වෙන අය නම් මාත් එක්ක මුළු ගමක් ඉන්නවා ගෑවිලවත් නෑ බය නම් සීන් දැක්කා මිනිස්සුන්ගේ වෙනස් වීම් දැක්කා හැමෝගෙම රහස් හදවතේමයි ඒවා තාමත් හිතින් රැක්කා මින්දා ආව ප්‍රසංසාසේ ගමන යා යුතුයි ආවාසේ රාජාලියෙක් මෙන් දිස් වෙයි පියඹා යනවා මං ඉහළ ආකාසේ අඩු සොලිඩ් ට්‍රැක් එකක් පට්ටම වාසී බා 10ක් දෙනවා දෙන්න ඒ ගුණ ඒ ජීවිතේ මං අත්හැරලා දානවා දේවල් වචන වලින් ලියනු බෑ ඒකේ වචන නම් කියනු බෑ සාරි සාරයි හිත තනියම රෑ අතර මං තායෙත් අනිතින් නෑ රාතවල් පසුත විලම් පිරුණු නෑ තවත් හදවතක් තම් පිඟුණු පාපෙට ගොදුරු වෙලා අඳුරු බෑ ඒ අත්තරගත්ත දේවල් තැන් මට තම්මත කයිලු එවිට බර හුවේ දැස දුක් මුසු සුමන් මෙකල කිරේ යති තමත් දෙන රිදුමන් වේදනා හුරු රෑ තනියෙන් නිද අසේ ගිල්ලන මයට හස්ස සිසාර පියම් බමින්ම අඩු පට්ට වාසි ලයිව් ස්ටෝරි එකක් අර මේ අඩ මේ ඔක්කොම මතක් වෙන්නේ මචං අර මුලින්ම අර වාහනේ නැගලා එතනටම තමයි ආයෙ කරගිලා එන්නේ අඩු සුපිරි කන්සෙප්ට් එක වාසී ප්‍රවා
ප්‍රභා සුපිරිවා ප්‍රභා කළ යුතු දෙයක් තමයි මේ කරේ. ප්‍රභා නෙවෙයි ප්‍රභා කියනවා එක බාරයක් ගන්නව මම උඹලා දැන් කරන මම පොඩි කාලේ කරා කියලා මට කියන්න එන්න එපා කිය. yes අඩ පට්ට වාසේ කොල්ලොන්ට හැදෙන්න නම් ඉන්ස්පයර් වෙන්න නම් පට්ට වාසීව. ඒ කියන්නේ කැරක්ටර් එකක් විදියට. film by නිපුණ ෆර්නෑන්ඩෝ අඩ shout out අඩ පට්ට වාසී විෂුවල් එක. ඒ කියන්නේ Shout out, brother. ඒ කියන්නේ ස්ක්‍රිප්ට් එකට පට්ට සාධාරණයක් කරලා තියෙන වීඩියෝ එකකින් අර ස්ටෝරි එක අඩ කියලා වැඩක් කරනවා. සුපිරිවා සුපිරි. ඒ කියන්නේ අර characters එහෙම අරගෙන full අර movie එකක් වගේ ඒවා. written and performed by Lil Rome Prabha and Tix Kuda අඩෝ ටික්ස් කූඩගේ අඩෝ hook ටික්ස් කූඩා එකකින් දෙන backing එක මාරුවා. අර ට්‍රැපින් මෙලොඩික් මෙලොඩික් කරලා තියෙනවා මචං ඇගේම තියෙනවා මෙලොඩි. අනිවාර්යයෙන්ම ගිහිලා යහන්න. music produced by Sanabi. shout out mixer master by Dr. BS නඩෝ shout out අඩෝ වාසි අර කං කෙලිම මචං වලට හදලා තියෙනවා බං. අර කියන්න ඕනේ මගේ ඇල්බම් එක මාස්ටර් කරන්නේ Dr. BS ස්කින් වෙන සීන් එකක් දෙන්නේ අනිවාර්යයෙන්ම ආන්න ආවම පස්සේ බඩු ගෑල්ල. yes so direct by Lil Rome Rome Prabha. Prabha. shout out Nice, DOP huh? Nipur Fernando, edited by Sampath Fernando, Filmmakers Diary, official graphic designer Janul. Jayawardhan. Special thanks to ගොඩක් සෙට් එකක් ඉන්නවා අඩෝ පට්ට එෆර්ට් එකක් දාලා තිබ්බ හැමෝම. Yeah. Lil Rome Prabhaගේ idea එක, director එක, lyrics, concept එක මාත් එක්ක මුළු ගමක් ඉන්නවා නෑ මාත් එක්ක මුළු රටක් ඉන්නවා කමෙන්ට් එක අඩ කියන්න ඕනේ ඔය ෆුල් ස්ටෝරි එක කියන මතකපද ප්‍රෝග්‍රෑම් එක අනිවාර්යයෙන්ම shout out ගිහලා බලන්න ඒකත් පට්ට වාසි. මම මැරුණත් මගේ සින්දුත් එයි උඹලට ජීවිතේ කියලාත් දෙයි. yes sir. අඩෝ පට්ට වාසි කොල්ලෝ. කාගේ මොන රැප හැව්වත් මේ බස් වලට ගන්න කවුරුත් නෑ කියනුම්කෝ ප්‍රභා. දැන් ෆුල් ආර් ප්‍රභාගේ වෙන පේස් එකකට අර ස්මෝකියෝ එක්ක තිබ්බ වීඩියෝ කෑල්ලක් මේ වීඩියෝ එකේ දැක්කම කැරි සතුටක් ආවේ. අර ඒ කියන්නේ අර එක වීඩියෝ එකේ එක තැනක් එනවා මචං අර කරපු වැඩ ටික පොඩි කෑල් ටික පෙන්නන සීන් එකක් එනවා. ඒකේ එක තැනක තියෙනවා කචල් කාසියකේ පොඩි කෑල්ලක්. අඩෝ කියන්න ඕනේ ලිට්. ශාන් පුතාගේ අයිමං ආවේ අඩෝ මේ සීන් එකම තමයි කට්ට කාලා ෆුල් අතල් දාන තරිත Yes. සමාජ කාපු කට්ටිය ගැන ඒ සෙට්ක කියන බැක් ස්ටෝරික ගෙනල්ල කියන අපි තන්න අරමුම් පට්ට ආතල් ඩය කිය එකන්න මුම් අඩ ඒකෙත් හුක්ක කරේකවද දිලූබිස්ද ආඩ නයිස්සා අඩෝ සුපිරි කෝමාරි අයගෙන වෙන දෙයක් එන්න ඇත්තරම එලියට මියසික් කලේ සුපිරි වැඩක් ෂව්ඩ් Lil Rome Prabha තව ට්‍රැක් දාන්න. ඒක කියනවා අර ගමට උදව් කරපු ඒවා නම් මනම් ඔක්කොම සීන් ටික කියනවා අර මේකේවා පොඩ්කාස්ට් එකේ කියනවා. නයිස්. අනිවාර්යෙන් ගිහලා බලන්න මොනවා හරි කමෙන්ට්ස් ආවේ. ඒ කියන්නේ මොනවා හරි මිස් වෙච්ච ඩීටේල් දෙනවා අනිවාර්යෙන් ගිහලා කමෙන්ට් එකක් දාන්න. තාම මේ වගේ රක් තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. yes sir. Lil Rome Subscribe කරන්න නිපුණ ෆර්නෑන්ඩෝ. ඊට පස්සේ නිපුණ ෆර්නෑන්ඩෝ shout out ඔක්කොම ගිහලා ෆලෝ කරන්න, ලයික් කරන්න, සබස්ක්‍රයිබ් කරන්න, අපිවත් ගිහලා සබස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු. bye. දේවල්ලේ වචන වලින් ලියනු බෑ හිතුවතේ වචනෙන් නම් කියනු බෑ සාරි සාරයි හිත තනියෙම රෑ අතර මං